හෙලෝ ළමයි Cook with Madhu YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ සිංහල අලුත් අවුරුද්දට ගැලපෙන අපේ සිංහල අලුත් අවුරුදු මේසෙට නැතුවම බැරි රසමරස මැලයච්චාරුවක්. ඉතින් අපි බලමු මේ රසමරස මැලයච්චාරුව කොහොමද හදාගන්නේ කියලා. වැඩි වැඩ නැතුව පොඩි අමුද්‍රව්‍ය ටිකකින් අපිට මේ රස අච්චාරුව හදාගන්න පුළුවන්. අපි බලමු මොනවද මේකට වමනා කරන්න කියලා. මම මේ මෙලේ අච්චාරුව හදාගන්න සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලයක්, ඒ වගේම මාළු මිරිස් කරල් 4-5ක්, සාමාන්‍ය ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක්, ඒ වගේම මිරිස් කරල් 5ක්, ලුණු ගෙඩි 3ක් මේ විදියට කපාගෙන තියාගත්තා. ඒ වගේම මම මේකට අරගෙන තියෙනවා තව අබ කුඩු, ඒ වගේම ගම් මිරිස් කුඩු, ඉඟුරු සුදු ලුණු, ඒ වගේම කුරුදු එනසල්. මෙතන මම රටින්දි ග්‍රෑම් 350ක් අරගෙන තියෙනවා. ඒ වගේම මේ විනාගිරි, සීනි, ලුණු මේ ටික තමයි මම අරගෙන තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මුලින්ම රටින්දි ටිකට ඉඟුරු සුදු ලුණු, ඒ වගේම මිරිස් කුඩු, අබ, ගම් මිරිස්, කුරුදු එනසල් මේ ටික ඔක්කොම දාලා, ඒ වගේම රස අනුව ලුණු, ඒ වගේම සීනි හැඳි දෙකකුත් දාගෙන විනාගිරි මම මේ වගේ කප් එකකින් එකක් ගත්තා. මේ ටිකත් අරගෙන මම මෙහෙම හොඳට කවලම් කරගෙන මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මම මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ටික් මිශ්‍රණයක් තමයි එන්නේ. ඊට පස්සේ අපි හට්ටියක් ලිපේ තියලා මේ මිශ්‍රණය ඒ හට්ටියට දාගන්න ඕනි. අපි බ්ලෙන්ඩ් කරගත්ත ටික. ඊට පස්සේ මම ඒකට විනාගිරි ටිකකුත් තව එකතු කරගන්නවා. විනාගිරි එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්නවා. අපි මේ වෙලාවේ ගින්දර සාමාන්‍යයෙන් වැඩි කරගන්නේ නැහැ. සාමාන්‍ය ගින්දරේ තමයි මේක හදාගන්නේ. ඒ වගේම මම තව සීනි මේස හැඳි දෙකකුත් දාගත්තා. ඒ වගේම මෙතන තමම ලුණු බලලා රස අනුව ලුණු චුට්ටකුත් මම මේකට එකතු කරගත්තා. ඉතින් මේක හොඳට අඩු ගින්දරේ මේක හොඳට හැදිගා ගන්න ඕනේ. ඉතින් ඒ අතරේ මම රටින්දි ටිකකුත් මේ අර රටින්දි බ්ලෙන්ඩ් කරන්න කලින් මම රටින්දි ටිකක් මම අරන් තියාගත්තා. ඒකත් මම මේ මිශ්‍රණයට මිශ්‍ර කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් මද ගින්දරේ තියෙද්දි මෙන්න වගේ ටිකක් පාටත් වෙනස් වීගෙන එනවා. මෙන්න මේ වෙලාවට අපි අපේ එළවලු ටික මේකට එකතු කරගන්න ඕනි. මම මේකට මුලින්ම එකතු කරගන්නේ කැරට් ටික එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕනි. ඔයාලා කැරට් කපා ගනිද්දී ගොඩාක්ම ලොකු සයිස් එකටත් නැතුව පොඩි සයිස් තුත් නැතුව සාමාන්‍ය විදියට කපා ගන්න. ඒ වගේම මම මෙතන බීලුණු ටික එකතු කරගන්නවා. මේ මැලේ අච්චාරුව හදද්දී ඔයාලා මේ එළවලු සෝදලා තෙත වේලලා තමයි මේක හදාගන්න ඕනි. මොකද වතුර ගතිය තියෙනවා නම් අපිට මේක කල් තියා ගන්න අමාරුයි. ඒ නිසා හොඳට සර්වියට් ටේලින් හරි හොඳට තෙත මාතු කරලා තමයි මේක කරගන්න ඕනි. ඊට පස්සේ මම මාළු මිරිසුයි අමු මිරිසුයි එකතු කරලා හොඳට කවලම් කරගන්නවා. අන්තිමටම තමයි මම අන්නාසි ටික එකතු කරන්නේ. මොකද අන්නාසි වල වතුර ගතිය වැඩි නිසා ඉක්මනට තැම්බෙන්න බලනවනේ. ඒ නිසා මම ඒක අන්තිමටම එකතු කරගත්තා. දැන් මේක හොඳට කවලම් කරගන්න අපේ මැලේ අච්චාරුව දැන් මේ රෙඩි. හොඳටම හදලා ඉවරයි. ඇත්තට මේක හරිම සුවඳයි මේ වෙලාවේ. ඔයාලත් හදලා බලන්න මේක.
වැඩි වෙලාවක් යන්නේ නැතුව අපිට ඉක්මනින්ම හදාගන්න පුළුවන්. මේක අපිට ෆ්‍රිජ් එකේ දාලා මාසයක් විතර වුණත් කල් තියාගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ දාන්න නැතුව වුණත් සතියක් විතර වගේ කල් තියාගෙන කන්න පුළුවන් මේක. ඇත්තරම මේක හරිම රසයි. ඔයාලත් හදලා බලලා මටත් කියන්න. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.